ආයුබෝවන් අපගේ විශ්ව නිම්නාද නාලිකාවට ඔබව බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔබ බලන්න ඇති මොකද මේ තුන් පාරක් ආයුබෝවන් කිව්වේ කියලා. ඉතින් ආයුබෝවන් කියන්නේ හරිම විශිෂ්ට වචනයක්, හරිම ප්‍රතිඵලදායී හොඳ වචනයක්. ඉතින් මේ වචනේ තුන් පාරක් භාවිතා කරන්න ඕනේ නියම ප්‍රතිඵල ලැබෙන්න නම්. සාමාන්‍යයෙන් අපි එකපාරයි භාවිතා කරන්නේ. ඔබත් මේ වචනේ තුන් පාරක් භාවිතා කරලා බලන්න ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙවි. ඉතින් අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ එල්නිනෝ තත්ත්වය අපේ රටට බලපාන්නේ කොහොමද කියලා. ඉතින් කෙටිම උත්තරේ මම ඔබට පවසන්නම් මේ එල්නිනෝ තත්ත්වය හරහා අපේ රටට කිසිම අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔබ බලන්න ඇති කොහොමද එකපාරට මෙහෙම කියන්නේ කියලා. ඒකට හේතුව තමයි රාහු ග්‍රහය. ඉතින් මේ රාහු ග්‍රහය මේ කාලේ අපේ රටේ ලග්නය වන කුම්භ රාශියේ පළවන භාවයේ ගමන් කරන්නේ. ඉතින් මේ කුම්භ රාශිය ජලයටත් යම්කිසි බලපෑමක් ඇති කරන රාශියක්. ඉතින් මේ ජලයට ඇති කරන බලපෑම හරහා රාහු ග්‍රහය කරන්නේ වෙනස් වීමක්. ජලය ඉතින් මේ රාහු ග්‍රහය කුම්භ රාශියට ඇති කරන බලපෑම තමයි නිතරම වෙනස් වීම කරන එක. රාහු කියන්නේ ෂණිකව වෙනස් වෙන නිතරම ගමන් කරන ග්‍රහයෙක්. ඉතින් මෙම රාහු ග්‍රහය ජලය සම්බන්ධ ඇති කරන බලපෑම තමයි ජලය කාලෝන තත්ත්වය වෙනස් කිරීම. එවිට කිසිම විටක එකම ස්ථාවර මට්ටමේ කාලෝන තත්ත්වය පවතින්නේ නැහැ. මොකද රාහු නිතරම වෙනස්කම් කරනවා. එතකොට වහිනවා ටිකක්, ආයෙ ටිකක් පායනවා, ආයෙ ටිකක් වහිනවා, ආයෙ පායනවා. ඉතින් ජලය සම්බන්ධ වෙනස් වීම ඇති වෙද්දී කිසිම විටක රටේ නියග තත්ත්වයක්වත් ජලය නොමැති වීම තත්ත්වයක්වත් ඇති වෙන්නේ නැහැ. අපි අතීතයෙන් ඔබට උදාහරණයක් අරන් පෙන්නන්නම්. පසුගිය කොරෝනා සමයේ කුම්භ රාශිය හරහා ශනි ග්‍රහය ගමන් කරා. ඉතින් ශනි කියන්නේ තරමක් ස්ථාවර ග්‍රහයෙක්. එක තැනක ඉන්න නොවෙනස් ග්‍රහයෙක්. ඔබට මතක ඇති එම කොරෝනා කාලේ අපේ රටේ වර්ෂාව අඩු වුණා. වෙනදට වහින කාලවල වැස්සේ නැහැ. සාමාන්‍යයෙන් සෞම්‍ය දේශගුණයක් තිබුණේ. ඉතින් මේ ශනි ග්‍රහයාගේ බලපෑම හරහා තමයි එහෙම සිද්ධ වුනේ. දැන් ඇවිල්ලා රාහු ග්‍රහය. ඉතින් රාහු ග්‍රහය කරන්නේ කුම්භ රාශිය නිතරම කලබවනවා. එකම මට්ටමක ඉන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව තමයි අපි පවසන්නේ කිසිම විටක මෙම එල්නිනෝ තත්ත්වය හරහා අපේ රටේ නියගයක්වත් ජල හිඟතාවයක්වත් ඇති වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි මෙම සටහන් මෙම අනාගතය ඔබට පවසන්නේ පොතපතේ දැනුමෙන් පමණක් නෙමෙයි. පොතපතේ දැනුමෙන් අපි ඉගෙනගෙන අප කේන්ද්‍ර සරකාර පරීක්ෂා කිරීම හරහා රටේ ලෝකයේ තත්ත්වය පරීක්ෂා කරලා ඒ අනුව අපි කරන ජ්‍යොතිෂ පර්යේෂණ. මේ ජ්‍යොතිෂ පර්යේෂණ හරහා තමයි අපි මෙවැනි නිගමන වලට අනාගතය වලට ඔබට පවසන්නේ. ඉතින් ඒක තමයි හරිම දේ. මොකද පොතපතේ දැනුමෙන් පමණක් ජ්‍යොතිෂ කරන්න අමාරුයි. හොඳයි. ඒ වගේම මෙම රාහු ග්‍රහය ආයෙත් ගමන් කරන්නේ වෙනත් රාශියක් කරලා ගමන් කරන්නේ නොවැම්බර් මාසයේ. නොවැම්බර් මාසයේ රාහු ග්‍රහය මකර රාශියට ගමන් කරනවා. ඉතින් මේ නොවැම්බර් දක්වාම අපේ රටේ කිසිදු එල්නිනෝ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. කිසිදු අහිතකර බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් රාහු ග්‍රහය මකර රාශියට ගමන් කිරීම හරහා යම්කිසි බලපෑමක් සිදු වෙන්න පුළුවන්. හැබැයි නොවැම්බර් වලින් පස්සේ. ඉතින් ඒ ඔබගේ පෞද්ගලික ජීවිතයට පවා යම්කිසි බලපෑමක් ඇති කරන ග්‍රහ පිහිටුමක් වෙනවා. ඉතින් ඔබට ඒ සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය නම් අප හා එක්වන්න. අපගේ ජ්‍යොතිෂ සේවාව විශ්ව නිම්නාද ජ්‍යොතිෂ සේවාව හරහා එකතු වන්න. ඔබගේ කේන්දරය පරීක්ෂා කිරීමෙන් ඔබට වෙන්න තියෙන මොකක්ද කියලා හරියටම නිවැරදිව දැනගන්න පුළුවන්. අපගේ දුරකථන අංකය තිරේ දිස්සනවා. ඔබ ඒ දුරකථන අංක හරහා අපට WhatsApp පණිවිඩයක් තබන්න. නැත්නම් දුරකථන උපතක් ලබා දෙන්න. ලබා දීලා ඔබට ඉස්සරහට වෙන්න තියෙන්නේ මොකක්ද කියලා ඔබට හරියටම දැනගන්න පුළුවන්. ඒ වගේම මෙම දැනුම අපි ඔබට ලබා දෙන්නේ මෙම අනාවැකි පවසන්නේ ප්‍රායෝගික දැනුම මත. පොතපතේ දැනුම පමණක් නෙමෙයි. එවිට ඔබට නිවැරදිම හරිම දේ හරියටම දැනගන්න පුළුවන්. ඉතින් විශ්ව නිම්නාද YouTube නාලිකාව හරහා එක්ක ඔබ සැමට බොහොම ස්තුතියි.